ඔන්න බලාපන් බුලතා කරපු බලේ යතුර දාපු ගල් දොර යට වතුරලේ එන යන්නෝ ඉඩ නෑරම බැලුම් ගලේ සොරබොර වැව නොදුටු ඇස් මොටද පින් කළේ. සිසින් මාධ්‍ය ජාලේ අපේ ඇත්තු ආවා සොරබොර වැවට. ඉතින් සොරබොර වැවේ බොහොම අපූර්වත්වය දැක බලාගන්න යන ගමනේ ආරම්භක පියවර හැටියට සඳහන් කරන්න පුළුවන් සියසෙන් මාධ්‍ය ජාලයක් දවසේ සොරබොර වැවට ආවා. ඉතින් තවත් අපි ඉස්සරහට ඉදිරියට යන ගමනේ සොරබොර වැවට ආපු ඇත්තෝ විශාල පිරිසක් දියනාමින් සතුටු වෙමින් තමන්ගේ වන්දනා චාරිකාවේ තවත් කඩයිමක් තමයි මේ සොරබොර වැව. ඉතින් ලෝකයේ ඉන්න බොහොම සුන්දර තැන් දකින්නට ඔබ කැමති නම් ශ්‍රී ලංකා දීපය ගෞතම බුදුන් වහන්සේගේ මේ සිරි දීපයට එන්න සොරබොර වැවට දියනාගෙන ඒ දියවලින් තමන්ගේ මුහුණ අතපය සෝදාගෙන මේ සුන්දරත්වයේ පහස විඳගන්න කියලා කාරණා කරනවා සොරබොර වැවට. ඉර පායන්න කලින් රශ්මිය යන්න කලින් අපි සොරවුව දැක බලා ගන්න යමු කියන කාරණා මතක් කරන මේ වෙලාවේ. එහෙමනම් එන්න අපිත් එක්ක CSN නිවුස් මීඩියා සමග එකතු වෙන්න අපි මේ සුන්දර සොරබොර වැවේ අසිරිය දැක බලා සැනසෙමු. භික්ෂු භික්ෂුණී උපාසක උපාසකා කියන සිව්වන පිරිසකින් සුසැදී කාලයක් තමයි එදා මේ සොරබොර වැව හදන කාලේ තිබුණේ. ඉතින් දුටුගැමුණු රජතුමා බලන්න ඇති මම හිතන්නේ පුංචි පර්යේෂණයක් කරන ඉදිරි වැඩපිළිවෙල. ඒ කියන්නේ උතුරුමැද පළාත රජරට පළාත ශාස්ත්‍රීය කරන්නට පරසතුරන්ගෙන් බේරා ගන්නට ස්ථානයක් කේන්ද්‍ර ස්ථානයක් බවට පත් වෙලා තියෙන මූලික ස්ථානයක් බවට පත් වෙලා තියෙන මහියංගන පුරවරය මියගුණ පුරවරය කියන කාරණාව. ඒ නිසාමයි දුටුගැමුණු රජතුමා කල්පනා කරන්නේ පිරිසට කියන්නේ මට අවශ්‍යයි විශාල යෝධ පිරිසක් මේ රට ස්වයංපෝෂිත කරන්නට. ඒ නිසා මහියංගනයෙන් මේ කටයුත්ත ආරම්භ කරනවා කියන කාරණාව මතක් කරන්න. බුදුන් එදා යකුන් දමනය කරන්නට ආවා කියන කාරණාව සරණ පවතද්දී වෛරය ක්‍රෝධය කියන කාරණාවන් තුරන් කරන්නට උන්වහන්සේ ආවේ මිනිසුන්ගේ හිත් තුළ කරුණාව මෛත්‍රිය දයාව ඇති කරන්නට. උන්වහන්සේ යක්කුන්ට බණ කිව්වා කියන්නේ බොහොම ඔවුන් හිටියේ මේ බිමට ආදරය කරන්න. ඔවුන්ට තිබුණේ නෑ බොහොම වෙලාවට මේ සටන කරද්දී අයි මේ සටන් කරන්නේ කියන කාරණා. අප තුළ තියෙන වෛරය ක්‍රෝධය ඊර්ෂ්‍යාව දුරන් කළ යුතුයි කියන කාරණා පිළිබඳ අවබෝධයක් තිබුණේ නෑ. නමුත් බුදුන් වහන්සේ වැඩම කරලා උන්වහන්සේ කියා සිටියා කවුරුත් කරුණාවෙන් මෛත්‍රියෙන් දයාවෙන් ජීවත් යුතුයි කියන කාරණා මතක් කළා. මතන්නේ ඒ දේශනාවත් එක්ක වර්තමානයේ දුටුගැමුණු රජතුමා බැලුවා මට හරියන මිනිස්සු ඉන්නේ කොහෙද කියන කාරණාව. එක් පුද්ගලෙක් තමයි බුලතා යෝධයා. ඉතින් බුලතා යෝධයා හැදපු මේ සොරබොර වැවට අපි ආවේ තවත් මේ ගැන කියන්නට. ඉතින් මතක් කරන්න ඕනේ බුලත යෝධයා තනියම විශ්වාස කරන්න පුළුවන් තනියම කරාකෙන් නමුත් ඔවුන්ට කල්යාණ මිත්‍රයෝ සහ මිත්‍රයෝ ඉන්නේ නැති. ඒ මිත්‍රොත් එක තමයි මේ සොරබොර වැව හැදුවේ කියන කාරණාව ඇත්තම අපටම පුදුමයි. මේ මෙමන් වූ වැවක් හැදීම පිළිබඳව. එහෙමනම් තවත් අපි ඉස්සරහට කතා කරමු සොරබොර වැව පිළිබඳව. සිහසෙන් සිදු කළ අපේ සොරබොර චාරිකාව අතරතුර අපට අහම්බෙන් මුණ ගැසුනේ අතිපූජ්‍ය බූකැන්දයායේ චන්ද්‍රරතන ස්වාමින් වහන්සේ. ආදරණීය හාමුදුරුවන් වහන්සේ සමග සුහදව ආශිර්වාදයෙන් පිරි කෙටි පිළිසඳරක යෙදෙන්න අපට වාසනාව ලැබුණා. අවසර අපේ හාමුදුරනේ වහන්සේගේ නම සඳහන් කරොත්. මම බෝකැන්දයායේ චන්ද්‍රරතන හාමුදුරුවෝ. මම නෙට්ටඹුවේ ඉඳලා ආවේ. සොරබොර වැව ඉතින් බලන්න කියලා ආවේ මහියංගන ස්තූපය වන්දනා කරන්න ආවා. ඒ වෙලාවේ හිතුණා අපේ අභිමානය ඓතිහාසික පිළිබඳව ඉගෙන ගන්නකොට සොරබොර වැව කියන එක වාරිතාක්ෂණ ඉතිහාසය තුළ ලොකු වටිනකමක් තියෙනවා. ඉතින් මේක තනි බුලත කියන යෝධයා විසින් නිර්මාණය කරපු අපේ ආදිමුතුන් මිත්තන්ගේ අභිමානය ගැන කතා වෙන වටිනාම තැනක් කියලා අපි පොඩි කාලේ අහලා තිබුණා. ඒක සියසින් දැක බලාගෙන අපේ අභිමානය අපි තවත් රැක ගන්න ඕන. අපි ගැන අපේ දේවල් ඉදිරියට ගෙනියන්න නම් මේවා ආරක්ෂා කරගන්න මම පාසල් ගුරුවරයෙක් විදියට ඊළඟ පරම්පරාවට යමක් කියලා දෙන්න ඕන. දැන් අපේ අය ගොඩාක් දුරට විනෝද චාරිකා
වන්දනාගමන් යොමු කරාම ඒක සාමාන්‍ය විනෝදෙට විතරක් බර කරගෙන තියෙනවා. අපේ පැරණි ආදිමුතුන් මිත්‍ර කරපු දේවල් පිළිබඳව හොයන්න විපරම් කරන්න දෙයක් අඩුවෙන් තමයි හැල්මක් දක්වන්නේ. ඉතින් හාමුදුරුවෝ කෙනෙක් විදිහට රට ජාතිය විශේෂයෙන් අපේ වැව්බන්දි රාජ්‍යයේ තියෙනවාගේ මන්රාදුපුරේ ගමයි පන්සල වැවෑදාග බෑ කියන සංකල්පයක් තියෙනවා. ඉතින් ගව කියන එක පන්සලයි සිවුරයි එක ලොකු ගැලපීමක් තියෙනවා. ඊටත් අමතරව දැන් මහියංගන ස්තූපය දකිනවා කියන්නේ එතන අර ඒ සංකල්පය තවත් ශක්තිමත් කරන තැනක්. ඊළඟට බුලත කියන යෝධයා රුවන්වැලි සෑය අනුරාධපුරේ එතන තියෙන බුද්ධාගමේ ඉතිහාසයත් ලොකු වටිනකමක් දීලා තියෙනවා. අවසර අපේ හාමුදුරනේ දැන් ඔබ වහන්සේගේ පාසල සඳහන් කරුණාම මම දොම්පේ සේනා ජාතක පාසල. හොඳයි අවසර අපේ හාමුදුරනේ එදා භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිසයට තමයි මහියංගන සෑයේ ඒ සංකල්පයත් එක්ක ගොඩනැගුණු පරිසරය ගොඩනැගිලා තිබුණේ. මම හිතන්නේ මේ බුලත යෝධයාට මම හිතන්නේ කල්යාණ මිත්‍ර සම්පත්තියක් දීනද නේද? නැත්නම් තනියමත් වෙන්න බෑනේ. ඔව් අනිවාර්යයෙන්ම මේ මහත්තයා කියන කතාව හරි. භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිස සම්බුද්ධ ශාසනයට ලොකු වටිනකමක් සහ සසරට ඔබට අපිට කල්යාණ මිත්‍රයෝ විදියට ලොකු ශක්තියක් වෙනවා. බුලත කියන යෝධයා තනියෙන් මේක කරගත්ත නෙමෙයි. නමුත් එතුමාගේ සංකල්පයයි ඒ ක්‍රියාවලියට සමාහට පිටිපස්ස අර අපි කියන ඕනම දිනුවක් පිටිපස්ස කාන්තාවක් ඉන්නවා කියන වගේ සමාහට ඒ ස්වාමි දියණිය ඇතුළේ පිරිස ඉන්නේ නැති. ගමේ නෑදෑයෝ අසල්වැසියෝ ලේ නෑයට ඉන්නේ නැති. ඊට අමතරව රුවන්වැලි සෑය වන්දනාමාන කරන්න ගිය ඒ ඉතිහාස ප්‍රවෘත්ති දිහා බැලුවත් තරණේ අය ලොකු විශාල ප්‍රමාණයක් උදව් කරලා තනියම ගොඩනැගිච්ච දෙයක් නෙමෙයි. නමුත් ඒ වුණාට එතුමාගේ සංකල්පයට තව විශාල කල්යාණ මිත්‍ර පිරිසක් ඔබතුමා කියන වගේ එකතු වෙලා තියෙනවා. ඉතින් ඒක වටින දෙයක්. ඒක අතීතයේ රැකිච්ච දේ අදටත් තිබුණා නම් හොඳ කල්යාණ මිත්‍ර එකතු වුණාම හොඳ වැඩක්. ලෝකයට සේවයක් කරන්න පුළුවන් කියලාත් අපිට පැහැදිලි වෙනවා. මේක හොඳ මේක සාක්ෂියක්. හොඳ කල්යාණ මිත්‍රයෝ ඇසුරු නිසුරු කරාම දැන් සාමාන්‍යයෙන් අපි දැන් ගහක ස්වභාවය තමයි පරෝපකාරය. ගස් වල ගොළ ගෙඩි හැදෙන්නේ ලෝකයා වෙනුවෙන්. පරෝපකාරයි මිදං ශරීරං මගේ ශරීරයත් ලෝකයාට වෙනුවෙන් සේවය කරන්න පුළුවන් එක වටින දෙයක්. හොඳ කල්යාණ මිත්‍රයෙක් හොඳ සත්පුරුෂයෙක් හිටියොත් ඒගොල්ලෝ දැන් මේ කරපු සේවය දැන් විශාල ගම්මානයක් අස්වද්දනවා කුඹුරු අල්ලක් කොබුරලා මල්ලක් ගෙට ගන්න මිනිසුන්ට ශක්තිය දීලා තියෙන්නේ මේ වැව. ඒ මිනිසයා රූපය දිරුවත් එතුමා මියදුනත් අද ජීවමාන මට්ටමේ ලෝකයට සේවය කරලා තියෙන වටිනා දෙයක්. ඔව් නිස්සරණ අධ්‍යාසයෙන් රැස් කරේ නෑ. ඔව් ඒක හරි අත්හැරීම ඉතාම වැදගත් දෙයක්. බුදුදහමේ විසර යහපත්ම සංකල්පයක්. බුදුදහමේ දානය කියන්නේ පරිත්‍යාගයේ අත්හැරීම කියන එකනේ. ඉතින් අත්හැරීම ඉතාම වටින දෙයක්. ඉතින් ඒකෙදී තමන්ගෙන් යමක් දිය යුතු නම් ඒ දේ දුන්නා. දීලා නිහඬ වුණා. ඒක රැස් කරන්නේ නැතුව අත්හැරීම. ඒක හොඳ සංකල්පයක්. ඒක ප්‍රායෝගිකව පෙන්වලා තියෙනවා. වටින දෙයක්. ත්‍රිවංශ සම්මා. ත්‍රිවංශ සිහසෙන් මාධ්‍ය ජාලයෙන් අද අපි පැමිණලා සිටින්නේ මහියංගන පුරවරයට. ඉතින් මහියංගන පුරවරය කියන්නේ ඓතිහාසික සිද්ධීන් විශාල ගණනක් සම්බන්ධ වන ස්ථානයක්. ඇයි සොරබොර වැවක් නිර්මාණය වුණේ මහියංගනය කියන කාරණාව. ඔබ දන්නවා ශ්‍රී ලංකාවේ වැඩිම වැව් ප්‍රමාණයක් තියෙන්නේ උතුරු මැද පළාතේ. රජරට රාජධානියේ රුවන්වැලි සෑය ශ්‍රී මහා බෝධීන් වහන්සේ තූපාරාමය 8ම ස්ථානවලින් 12ම ස්ථානවලින් වැඩි ප්‍රමාණයක් තියෙන්නේ උතුරු මැද පළාතේ. ඉතින් මේ වැව් කලාපය වියලි කලාපයක්. වැව් කලාපය වියලි කලාපය වැව් කලාපයක් බවට පත් කරා එදා රජ දවසේ රජවරු. මහියංගන කියන්නේ බොහොම වියලි කලාපයක්. නමුත් මේ මිනිසුන්ගේ දුක්ගිනි නිවාලන්න කුසගිනි නිවාලන්නට කුඹුරු වලින් ස්වයංපෝෂිත කරන සහලින් ස්වයංපෝෂිත කරන්න ජලය අවශ්‍යයි. කොහොම හරි දුර්ගම රජතුමා මේ පිරිසට කියන්නේ අපි මේ රට සස්්‍රී කරමු ස්වයංපෝෂිත කරමු කියන කාරණාව. ඒ නිසාම තමයි බුලත යෝධයා හිතන්නේ නැති මමත් යමක් කළ යුතුයි කියන කාරණා. මොකද මගේ කාර්යභාරය තමයි දුටුගැමුණු රජතුමාට බුලත් සැපයීම. මට කාර්යභාරයක් තියෙනවා බුලත් සැපයීම. මේ කාර්යභාරයේදී බුලත් අරන් යනකොට පුන්නස්කිරිය පට්ටිය ගෙදරේ ගම්පළාත් වලින් බුලත් අරන් යනකොට මට නිකම්ම යන්න සිද්ධ වෙන අවස්ථා තිබෙනවා. එනකොට නිකන් එන්න අවස්ථා තිබෙනවා. ඒ නිසා මං යමක් කළ යුතුයි කියන කාරණාව හිතන්නේ නැති. මදුකා වඩාත් වැදගත් වෙනවා මදුකා මේ සංකල්පනාවේදී Taman විතරක් මුක්ති විඳින්නේ නැහැ.
මෙය සියලු දෙනාගේම සුඛවරණය තීරණය පිළිබඳව සියලු දෙනාගේම කුසගින නිවන්න පිණිසමයි මේ වැවක් කියන සංකල්පය ගොඩනැගිලා තියෙන්නේ. ඒ නිසා තමයි සොරබර වැව කියන සංකල්පය ගොඩනැගෙන්නේ. ඉතින් ඒ නිසා වඩාත් වැදගත් වෙනවා මේ සොරබර වැව හැදීමේදී ඔබ දන්නවා මහියංගන සෑය මහියංගන පන්සල භික්ෂු භික්ෂුණී උපාසක උපාසකයන් සිව්වන පිරිසකින් පිරිවරාගත ස්ථානයක් රහතුන් වහන්සේලා වැඩ සිටින ස්ථානයක් තවමත් බොහොම ජීවමාන බුදුන්ගේ ග්‍රීවා ධාතුන් වහන්සේ කේශ ධාතුන් වහන්සේ වැඩ හිඳුවා ඉන්න ස්ථාන තමයි මහියංගන සෑය කියන්නේ. ඒ ආසන්නයේම තමයි මේ සොරබර වැව තියෙන්නේ. ඔබ දන්නවා සංස්කෘතික සංකල්පය තමයි වැවයි දාගබයි ගමයි පන්සලයි කියන එක. වැවයි දාගබයි ගමයි පන්සලයි කියන එක. ඒ නිසා මේ සංකල්පයත් එක්ක ගොඩනැගුණු වාරි තාක්ෂණයේ ඉහළම ස්ථානයක් තමයි කේන්ද්‍ර ස්ථානයක් තමයි අපූර්ව ස්ථානයක් තමයි සොරබර කියන්නේ. නිසා සොරබර වැව අපට නිකම් අත්හරින්න බෑ. මේ තවත් ගවේෂණය කරන්න පුළුවන් අනාගත පරපුරට මේ සංකල්පනාව තවත් ඉදිරියට අරන් යන්න. මේ වඩාත් වැදගත් වෙන්නේ වර්තමානයේදී සෝෂල් මීඩියා හරහා සමාජ මීඩියා හරහා අපි කියුත්තේ මේ අපි ආරක්ෂා කළ යුතුයි. සුන්දරත්වය දැක බලා ගන්න වගේම සුන්දරත්වය විඳිනවා වගේම තමයි මෙය පෝෂණය වෙන කුඹුරු යායවල අස්සද්දන්නට මේ සොරබර වැව අපි ආරක්ෂා කළ යුතුයි කියන කාරණාව. මට ඔබතුමාගෙන් දැනගන්න පුළුවන්ද දැන් බුලත යෝධයා ඒ තමන්ට ආපු අදහස ක්‍රියාත්මක කරගන්න يعني ඔහු කොහොමද ක්‍රියාමාර්ගයක් ගත්තේ කියලා? දැන් ඔතනදී බුලත යෝධයා මුන්නස්ගිරි කන්දේ පට්ටිය ගෙදර ගාමේ ඉඳලා මහියංගන යනකොට මේ හරහා තමයි යවෙන්නේ. මේ ප්‍රදේශය ඔහුට අසාමාන්‍ය පරිසරයක් නෙමෙයි බොහෝ සාමාන්‍ය පරිසරයක්. ඒ සාමාන්‍ය පරිසරය තුල යනකොට වතුර සමහරක දී කඩਿੱත්තක් දකින්න නැති මේක. දී කඩਿੱත්තක් දකින්න නැති සමහරට නිකන් ජලයේ ගලා යන්නේ නැති අවස්ථා තියෙන්න පුළුවන්. ප්‍රායෝගිකව කෙනෙක් හිතුවට වඩා ප්‍රායෝගිකව බලන්න ඕනේ මේ කාර්යයේදී. ඔහු හිතන්නේ නැති මට මේ බුලත් විතර සපයලා මදි. මගේ තියෙන දක්ෂතාවය හැකියාව කුසලතාවය පෙන්වන්න නම් මං ඊට වඩා මේ මගේ හැකියාවන් පෙන්විය යුතුයි කියන කතාව. ඔව් ඇත්තටම මේ අද තියෙන වාරි තාක්ෂණයත් එක්ක මීට වඩා වැඩි දෙයක් කරගන්න පුළුවන්. නමුත් මේ වර්තමානයේ තියෙන ඉන්ජිනේරු තාක්ෂණයට වඩා එහාගේ තාක්ෂණයක් මට නම් හිතනවා ඒ දවස්වල තියෙන්නේ නැති කියලා. ඔව්. දැන් අද කාලේ නම් ඊට වඩා උපකරණ තියෙනවා දැවැන්ත උපකරණ. නමුත් මේ වගේ ගලක් පළලා වතුර පල්ලෙහාට ගෙනියන්නට සමහරට භාවිතා වෙන්න පුළුවන් කියන්නේ ජනප්‍රවාදී කියන්නේ ඔහු මේ කූඩේ උදැල්ලයි භාවිතා කරා කියන කාරණා. ඊට පස්සේ මේ බොහොම ජන පරිශ්‍රණවල සිද්ධ කියනවා මේ ගස්වල පොතු ශාක කොටස් අරගෙන ඒවා පොටලා මිරිකලා මේ ගල් උණු කරන බවට පත් කරගෙන ඖෂධ තකතලා තියෙන කියන කාරණාව තියෙනවා. ඒ කියන්නේ ගල් උණු කරලා ඒවා පස් බවට පත් කරලා ටිකෙන් ටික මේ ගල නිබෑ කරලා සොරව හැදුවා කියන කාරණාව තිබෙනවා. ඒවා බොහොම සත්‍ය කාරණා වෙන්න පුළුවන්. ඒවා තුලද දකින්න දේවල් තුල තමයි ඔහු තමන්ගේ උදැල්ල ප්‍රමාණයට තමයි සොරව දකින්නේ. උඩා සොරව තියෙන්නේ වඩා සොරව තියෙන්නේ. ඉතින් ඒ උදැල්ලේ ප්‍රමාණයට හදපු ප්‍රමාණයම අපි දකින්න ලැබෙනවා. ඕ කොයිතරම් ශක්තිවන්තයිද කියන කාරණාව මේ වෙලාවේ. අපේ නාලිකාව බලන මේ අපේ ප්‍රේක්ෂකයන්ට පොඩි මතක් කිරීමක් කරන්න ඕන මේ බුලත යෝධයා කාගේ කවුරුන්ද එයා මෙතන පසුබිම හදාගෙන මේ කොහොමද ජනතාවට ඒක බාර දුන්නේ ඒ ගැන පොඩි විස්තරයක්. ඔව් සාර්ථක මිනිස්සෙක් ළඟ සාර්ථක බිරිඳක් ඉන්නවා කියන කාරණාව අදත් වර්තමානයේ පවතින කාරණාවක්. ඔහුට උදව් කර ආදරන බිරිඳ. ඔහු ඇයත් නිකම් හිටියේ නෑ. ඇයත් තමන්ගේ ස්වාමි පුරුෂයාට දිරිදෙමින් මේ කටයුත්තට දායක වුණා. ඉතින් වර්තමානයේත් වැදගත් වෙන්නේ මේ කාරණාවේදී අර කිව්වා වගේ තමයි මේ සංඝ පරපුර භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණ පිරිස සිවුරේ ඉඳලා තමයි මනුස්සයන්ට මේ රට හදන්නට ගොඩනැගුවේ. අද කියනවා මිනිසා හදා රට හදමු කියන කාරණාව. බුලසයෝධයාට යම් යම් සංකල්පයක් දෙන්නේ නැති ඔකේ කල්යාණ මිත්‍ර ස්වාමින් වහන්සේලා කියන්නේ නැති නිකම්ම රජුට උපස්ථාන කරන වගේම වත් යමක් කළ යුතුයි කියන කාරණාව. ඒවා වචන වලින් කියවෙන්නේ නැති අපිත් අද වර්තමානයේ කරනවා වගේම. හැබැයි ඔහු කරපු කාරණාවේදී වැදගත් වෙන්නේ නිස්සාරණ අධ්‍යාසයෙන්. වැස් කරේ නෑ. ඔහු හරි හම්බ කරේ මේ
කෙත්වතු කුඹුරු යායවල් ජලය තමයි රැස් කරලා මෙවා බෙදා හැරි පුංචි වැවක් හදලා. නමුත් ඒක අද අපට මහා දැවැන්ත වාපී කර්මාන්තයක් බවට පත් වෙලා තිබුණා. ඒ තමයි වඩාත් වැදගත්. මේ සඳහා හැමෝම බුලත යෝධය කරන්නේ බුලත යෝගයේ සංකල්පය නිසා විතරයි මේක ඉස්මතු වෙන්නේ මේ සොරබොර වැව කියන කාරණාව. ඒ නිසා සොරබොර වැව කියද්දී බුලත යෝධය අමතක කරන්න බෑ. බුලත යෝධයට ගොඩක් දෙනෙක් උදව් කරලා දෙනවා යහපත් මිත්‍රයෝ. හැබැයි සාමාන්‍ය මේට බොහොම දොස්පරස් කියව මිනිස්සුත් ඉන්න පුළුවන් මේ වර්තමාන සින්නවා වගේම. ඔව් ඔබතුමා කිව්ව විදිහට සොරබොර කියන්න කලින් ඒ අතීතයේ මේකට ඉස්සලව නමක් දාන්න මේ ඔහුගේ සංකල්පයක් එන්න ඇතිනේ. ඒ පිළිබඳ ඔබතුමා කොහොමද විස්තර කරන්නේ? තැනකදී අර්ථ නිරුක්ති දේවල් තියෙනවා. යම් වචනයක් වුණත් ඒක ගොඩනගන්නට සංකල්පයක් ගොඩනැගෙනට හේතු කාරණා තිබෙනවා. නිකම් වචනයක් කියවෙන්නේ නැහැ. නොයෙක් ග්‍රාමවලට එදා නම් හැදුච්ච ආකාරයට යම් උපත තියෙනවා. නාම ග්‍රාමයක් තියෙනවා. දැන් සොරබොර වැව කියන කාරණාවේදී කියන්නේ හරබර කියන වචනේ. ලස්සන වැව කියන කාරණාව. අර ජන කවියක් කියන්නේ සොරබොර වැව නොදුටු ඇස් මොටද පින්කලේ කියලානේ. ඒකයි කියන්නේ. ඒ කියන්නේ ඇත්තටම එනකොටම මට උනත් දැවුණා මේ වැව දකිද්දිම එකවරෙම අහෝ බොහොම ලස්සන වැවක්නේ කියන කාරණාව හදවතින්ම පිට වෙනවා. මම කියන්නේ ඔබටත් පුංචි දවස්වල එහෙම දැනෙන්නේ නැති කියන කාරණා මතක් කරන්න ඕනේ. ඒ නිසා මේ වැවට හරබර වැව කියලා දෙනවා. දුටුවනතුමා සොරබොර බුලත යෝධය ආරාධනා කරානේ. එන්න රජතුමනි මම පුංචි වැඩක් කරා මේ දැක බලා ගන්න එන්න කියලා ආරාධනා කරත්තේ පිරිවරත් එක්ක ඇවිල්ලා තියෙනවා. ඒතර තමයි දැකලා තියෙන්නේ හිතා ගන්න බෑ. දුර්ගනතුමාට මෙවන් වූ වැවක් හැදුවේ කොහොමද කියන කාරණාව. ඒ නිසා මම පිටුණා කියන වචනේ හරබර වැව කියලා කියන්නේ. ලස්සන වැවක් කියලා කියන්නේ. ඒ හරබර වැව පස්සේදී ජනවහරේ කටවහරේදී හරබර සොරබර වැව සොරබර වැව වුණා කියන කාරණාව කියලා දෙනවා. අය කියනවා මේක පස්සේදී දුර්ගනතුමාට පුංචි හිත් කොනකින් පොඩි ඊර්ෂ්‍යාවක් උවක්කමක් ඇති වුණාදෝ කියන කාරණා තිබෙනවා. පස්සේ කියනවා මේකේදී පොඩි දැන් ලස්සනයිනේ. පින්ගතිය වැඩි ඇත්තනම. වැවක් හැදුවාම ගොඩක් දෙනේ පෝෂණය ලැබනවානේ. කුඹුරු ලැබනවා. හැබැයි චෛත්‍යයත් එහෙම තමයි. චෛත්‍ය තානුභාවය තිබෙනවා. චෛත්‍ය වැඳ පුදා ගන්න. නමුත් සොරබොර වැව හැදුවාම ඊට වඩා වැඩි දෙනෙක්ගේ ප්‍රයෝජන තියෙනවා. අද ගත්තාම කී දෙනෙක්ද මේ බලන්නේ එන පිරිස ඉන්නවා. ඊට පස්සේ මේ වැවේ බෝට්ටු සේවාවක් තිබෙනවා. කුඹුරු ආය සස්ත්‍රීක වෙනවා. පුංචි ළමයි සතුටු වෙනවා. වෙළඳ ව්‍යාපාරයක් තියෙනවා. වාණිජ ව්‍යාපාරයක් තියෙනවා. ඒ වාණිජ ව්‍යාපාරත් එක්ක රජතුමා කියනවා මේ පිහෙර ගන්තොට කියලා කියවිලා තියෙනවා. පිහෙර ගන් උඹ ගනින් මට ගන්තොට තියන්න කියලා. ඒ කියන්නේ මම වැව හැදුවා කියලා කියන්නම් මේ විහෙර ඔබ හැදුවා කියලා හැමත් කියලා කියනවා ජනප්‍රවාදේ. අපි මේක තවත් ඉස්තරාදි කතා බහ කරමු. මේ තවත් කොහෙම ඒ තමයි වඩාත් වැදගත් වෙන්නේ. CSN මාධ්‍ය ජාලයේ ඉන්නකොට මම තව දේවල් කියන්නම් ඉස්සරහට. CSN මාධ්‍ය ජාලයේ විදිහට අපේ ප්‍රේක්ෂකයන්ට දෙන්න පුළුවන් පණිවිඩය මොකක්ද? මිහි මවට සහ අම්මට බොහෝ වෙලාවට මේ දැනුම් අහනවා කියලා අපි සංකල්පයක් තියෙනවා. බොහෝ වෙලාවට මේ අහනවා කියලා. වැදගත් වෙන්නේ ආත්ම ගෞරවය රැකගෙන යෑම. මේ ප්‍රදේශීය ආත්ම ගෞරවය රැකගෙන යෑම. මේ භූමිය බොහොම සුද්ධ භූමියක්. මේ බුලත යෝධයාට සහ මේ කල්යාණ මිත්‍රයන්ට කරන ගෞරවය හැටියට මේ සොරබොරට ආවොත් ඒවා බොහොම ගෞරවයෙන් යුතුව විඳගෙන යන්න කියන කාරණා මතක් කරන්න ඕනේ. ඒ වගේම තමයි අපි දිහා බලන් ඉන්නවා ලෝතර බුදුන් වහන්සේ. උන්වහන්සේ ක්‍රීවා ධාතුන් වහන්සේ, කේශ ධාතුන් වහන්සේ වැඩ හිඳින මියුගුණ සැහැය අපි දිහා බොහොම ගෞරවයෙන් ආශිර්වාද කරන නිසා මතක් කරන්න ඕනේ. සොරබොර වැවට එනවනම් එහි ආස්වාදී විඳගෙන පරිසරයේ සුන්දර පරිසරය ආරක්ෂා කරගෙන මෙහින් පිට වෙලා යන්න. මතු පරපුරට යමක් ඉතිරි කරලා. අපි ඇත්තටම අහිංසක මිනිස්සු. CSN මාධ්‍ය ජාලයේ ඇත්තෝ සගයෝ සමග මමත් එන්නේ හිතුණා සොරබොර වැවට. අපි කියන්නේ අපි ඉදිරියේදී සොරබොර වැව වගේම තමයි සුන්දර ස්ථානයන් පිළිබඳව ගවේෂණාත්මක තොරතුරු සමග එන්න බලාපොරොත්තු වෙනවා. මේ කවිය කියන්න හිතෙනවා. සුන්දර හුන්නස් ගිරිය අට්ටිය ගෙදර වගේ ආදර බිරිඳගේ දිරියෙන් පවිත වගේ ලක්දිව හෙට දවස පුත නුබටත් එවන් වගේ
හරබර වැව බලන්නට එනවද පුතේ මගේ